Hey everyone, welcome back to my channel. ඔන්න අද නම් vlog එක BTS ආමිලා වෙනුවෙන්මයි. මම මුලින්ම ඕඩර් කරේ ආමි බෝම් එක විතරයි. මේකට කැඩල් එකක් තියෙනවා. මේක ස්ටෑන්ඩ් කරලා තියන්න පුළුවන් විදිහට. ඊට පස්සේ මෙන්න මෙතනට පාර්ට්ස් දෙකක් තියෙනවා. කැත් දෙකක් ආමි කියලායි ඊට පස්සේ BTS කියලායි. ඒවා මොකද ඕඩර් කරේ නැහැ. මේකට එක ෆ්‍රී හම්බෙන ටිකක් තියෙනවා. බලමු ඒ මොනවද කියලා. මුලින්ම ඩස් බෑග් එක තියෙනවා. මේක පවුච් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. ආමි බෝම්බ එක දාලා තියන්න. ඊළඟට ස්ට්‍රැප් එක තියෙනවා. කොන්සර්ට් එකට යනකොට අපිට ස්ට්‍රැප් එක දාලා ආමි බෝම්බ එක හෝල්ඩ් කරගන්න ලේසියි. ඊළඟට යූසර් මැනුවල් එක තියෙනවා. මේකේ ඉංග්‍රීසි වලින්, කොරියන් වලින්, චයිනීස් වලින් ඒ වගේම ජැපනීස් වලින් දීලා තියෙනවා. තව දන්න ඇති ලැන්ග්වේජ් එකකුත් තියෙනවා. කොහොම හරි ඉතින් ඉංග්‍රීසි තියෙන හින්දා කියවලා ඔයාලට මෙදිට කරන්න පුළුවන්. ඊළඟට ඉතින් වටිනම දේ ෆොටෝ කාඩ්ස් තියෙනවා. ඉතින් මේ තියන්නේ BTS ලගේ ලයිට්ස් ටික එකේ අලුත්ම වර්ෂන් එක වර්ෂන් 4. ඉතින් මෙයාලා හරියටම අවුරුදු 5යි මාස 10කට පස්සේ තමයි අලුත් වර්ෂන් එකක් රිලීස් කරන්නේ. යාලගේ කම්බැක් එකත් එක්ක. මේ වර්ෂන් එකේ කලින් ඒවට වඩා ටෙක්නොලොජි එක ඒ වගේම අපියරන්ස් එක එයාලා අප්ග්‍රේඩ් කරලා තියෙනවා. මේකේ මේන්ම ෆීචර් එක තමයි වයර්ලස් කනෙක්ෂන් එක. මේකේ ගොඩාක් කලර්ස් චේන්ජ් කරන්න පුළුවන් වගේම කලර්ස් ස්මූත්ලි චේන්ජ් වෙනවා. ඒ වගේම තමයි කොන්සර්ට් එකට ගියාට පස්සේ ස්ටේජ් ලයිට් එක ස්ටේජ් ලයිට් කලර්ස් එක හොඳටම සින්ක්‍රොනයිස් වෙන විදිහට තමයි අප්ග්‍රේඩ් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ස්ටේජ් එකේ කලර්ස් වෙනස් වෙනකොට ආමි බෝම්බ් එකේ කලර්ස් උත් ඒකත් එක්ක ඒ කලර්ස් වලට මැච් වෙන්න චේන්ජ් වෙනවා. ඒ වගේම තමයි තව තියෙන කූලස්ට් ෆීචර් එකක් තමයි කොන්සර්ට් එක පටන් ගන්න කලින් ඔයාලට පුළුවන්
ඔයාලා වටේ ඉන්න ආමිල්ලගේ ආමි බෝම්ස් එක්ක ඔයාලගේ ආමි බෝම්බ එක පෙයා කරලා හරියට ඒක ෆංක්ෂන් වෙනවද කියලා චෙක් කරලා බලන්න. ඊළඟට අනිත් දේ තමයි සෙට් එකේදී සමහර පාර්ට්ස් වලදී කියන්නේ සමහර කොටස් වලදී ඔයාලගේ ආමි බෝම්බ එක හරියට කනෙක්ට් වෙලා තිබ්බේ නැත්නම් Bluetooth වලට ඔටෝමැටිකලි කනෙක්ට් වෙලා මේක වැඩ කරන්න පටන් ගන්නවා කන්සර්ට් එකේ ලයිට් සිස්ටම් එකත් එක්ක. ඒක තමයි මේ ආමි බෝම්බ එකේ වයර්ලස් කනෙක්ෂන් එක්ස්පීරියන්ස් එක කන්සර්ට් එක්ස්පීරියන්ස් එක ඔයාලට ස්මූත්ලි ගන්න පුළුවන් විදිහට අප්ග්‍රේඩ් කරලා තියෙන්නේ. ඉතින් මේකත් එක්ක ඇප් එකක් අලුතෙන් රිලීස් කරලා තියෙනවා. ඒ ඇප් එකෙන් පුළුවන් කොන්සර්ට් එකේ වෙනියු එක බූත් වල ලොකේෂන්ස් දැනගන්න. ඒ වගේම තමයි ඔයාලා ඇටෙන්ඩ් වෙන ඔයාලා පාටිසිපේට් කරන කොන්සර්ට් වල හිස්ටරි එකත් ඉන්සර්ට් කරලා ස්ටෝරේජ් කරලා තියාගන්න පුළුවන්. ඉතින් ඒකත් කූලස්ට් ෆීචර් එකක් නේද? ඊට පස්සේ ඇප් එක නැති වුණාත් ඔයාලට පුළුවන් මේක කලර් චේන්ජ් කරන්න ඊට පස්සේ ෆ්ලෑෂ් මෝඩ් ඔන් කරන්න ඒ දෙකම ඇප් එක නැති වුණත් මේ ආමි බෝම්බ එකේ කරන්න පුළුවන්. ඉතින් වැදගත්ම දේ තමයි අය 28 ලාස් වෙගාස් වල තියෙන කොන්සර්ට් එක වෙනකන් මේ ආමි බෝම්බ එකයි කියන්නේ version 4 එකයි ස්පෙෂල් එඩිෂන් එකයි version 3 එකයි සපෝට් කරනවා කොන්සර්ට් වලට. ඒ වුණාට ජූනි 12 තියෙන බූසාන් වල කොන්සර්ට් එකේ ඉඳන් සපෝට් කරන්නේ මෙන්න මේ version 4 කියන ආමි බෝම්බ එක විතරයි කොන්සර්ට් වලට. ඉතින් ඒක කලින් version තියෙන එක නම් ටිකක් විතර sad news එකක්. කොහොම හරි ඉතින් ඒ විදිහට තමයි වෙන්නේ. ඉතින් කොහොම හරි එයාලා මේ විදිහට ලස්සනට appearance එක වෙනස් කරලා එයාලගේ color technology එක wireless control එක upgrade කරලා හරිම ලස්සන ආමි බෝම්බ එකක් මේ පරත්වන්න රිලීස් කරලා තියෙනවා. ෆෝර්චුනේට්ලි මට පුළුවන් වුණා ඒක බයි කරන්න. කොහොම හරි ඉතින් අන්න ඔය විදිහට තමයි ආමි බෝම්බ එක මල් ළඟට ආවේ. කියනවා මේකට බැටරිස් දාන්න. මෙන්න මේ විදිහට කවර් එක ගලවලා මේකට බැටරිස් දාන්න ඕනේ. බැටරිස් 3ක් දාලා තමයි මේක වැඩ කරන්න තියෙන්නේ. ආමි බෝම්බ එක එනකොට බැටරිස් එන්නේ නැහැ. ඉතින් ඔයාලට ඕනේ නම් ඔයාලා දැනගන්න කැමති නම් කොහොමද මේ ආමි බෝම්බ එක යූස් කරන්නේ කියලා මම ඒ ගැන වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. එහෙනම් ඉතින් ටිකට් එක ගන්න පුළුවන් නම් බුසාන්ල කොන්සර්ට් එකේදී හම්බ වෙනවා.